කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. මේ තමයි අපේ දෙනියායේ ට්‍රිප් එක. මේ ට්‍රිප් එක අපිට හුඟක් මතක එකතු කරපු ගමන. ගොඩක් වෙලාවට ඕගොල්ලෝ දකින්නේ අපි දෙන්න විතරක් යන්නේවනේ. හැබැයි මේ පාර අපි ගියේ පොඩි පිරිසක් නෙමෙයි. පොඩි බබෙක් එක්ක තව 8 දෙනෙක් ගියා අපිත් එක්ක මේක. අපි දෙන්නයි චරිතුයි යාවේ කනංගේ හරහා. අතරමඟදී නිරුකුයි ටෙලානී දසින්තයි යුරේෂයි හම්බ වෙන්න තමයි අපි ප්ලෑන් කරේ. එතකොට අපේ ට්‍රිප් එකේ ප්ලෑන තමයි චරිත්. එයා හැම දෙයක්ම පර්ෆෙක්ට් බුක් කරලා තිබ්බා. අපි ගියේ බයික් වලින්. අපි බයික් වලින් ආව නිසා අතරමඟ තැනින් තැන වැස්ස, අවුව, ලිස්සන පාරවල් වගේම වෙල් ආයවල්, කඳු ගස් අතරින් යන පාරක් තමයි හම්බ වෙන්නේ. මේ යන පාරේ හම්බ වෙන ලස්සන ෆ්‍රේම් එකකට ගන්න බැරි තරම්ම ලස්සනයි. ඉතින් අපේ කට්ටිය කතා වුණේ මෙතනදී හම්බ වෙමු කියලා. අපි දෙගොල්ලෝ වේලස්සන ආව නිසා අනිත් අය එනකම් පොඩි වෙලාවක් බලන් හිටියා. මෙතන ලස්සන දිය පාරක් ගලාගෙන යනවා. අපි ටිකක් වෙලා කතා කර ඉන්නකොට කට්ටියම ආවා. අපි බුක් කරපු බංගලෝ එකට යන පාර අතරමඟ තමයි සහන් කියලා අපේ යාළුවෙක් ඉන්නවා. එයාගේ ගෙදර තියෙන්නේ. ඉතින් අපි උදේට කන්නත් එක්ක එහෙ යන්න හිතුවා. ඉතින් එහෙ යන් කියලා කතා වුණාම සහන්ට කෝල් එකක් දීලා බැලුවාම සහන් නම් ගෙදර හිටියේ නැහැ. අපි මීට කලින් දවසකත් සහන්ලෑ ගෙදර දෙනියා යන ගමන් ගිහින් තියෙනවා. එදා සහන් හිටියේ නැහැ. හැබැයි සහන් ඉන්න මොනේ නැහැ අපිට මෙහෙ යන්න. අපි පැය භාගයක් වගේ ඒ ගෙදරට යන්න තියලා තමයි එනවා කිව්වෙත්. ඒගොල්ලන් ගෙදරට යන පාර තමයි මේ තියෙන්නේ. මෙතනින් එහාට මේ පාර වැඩිය පුරුදුත් නැති නිසා මම නම් මගින්ම බැස්සා. මම මේ ටික පයින් එන්නම් ඔයගොල්ලන් යන්න කියලා. උඩටම ගන්න පුළුවන් කියපු වීඩියෝ දෙන්නෙක් දිගටම බයික් එකේම ගියා. අයියෝ මේ පාරවල් ලේසි ඒ වගේ කියලා. ඉතින් ගියාට වඩා ඉක්මනට ආයි ආවා. එතනින් දැන් අපි හැමෝම සතුටින් සමාදානයෙන් පයින් ගියා. ඒ දන්නේ මුට මේවා කිතර කී හදන්නේ මේ තියෙන්නේ සහන්ලගේ ගෙදර. මං කිව්වනේ සහන් හිටියේ නෑ කියලා වෙනසක් නෑ. සහන්ගේ අම්මයි මල්ලි අපිට ගොඩක් ආදරෙන් පිළිගත්තා. ඒ වගේම ගොඩක් ආදරෙන් සැලකුවා. අපි කෑම ගේනවා කියලා කිව්වත් එයාලගේ අම්මත් බත් එක්ක තව ඒවමව ගොඩක් ಜಾති හදලා තිබ්බා. ඒ ගෙදර අයට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊට පස්සේ දෙගොල්ලක් ගැටබරු රජමහා විහාරයට ගියා.
අපි ගියේ නැහැ. අපි දෙගොල්ලෝ මීට සති කීපයකට කලින් ගිය නිසා තමයි අපි සහල්ලා ගෙදර ඉන්නවයි කියලා ඒගොල්ලන්ට යන්න කිව්වේ. ඒගොල්ලන් පන්සලෙන් එද්දි අපිට කියන්නම් කිව්වා. අපිට ඉතින් එතකන් කරන්න දෙයක්වත් නැති හින්දා කුරුම්බත් කඩලා බීලා කතා කර කර හිටියා කට්ටියත් එක්ක. ඉතින් ගොඩක් වෙලාවකට පස්සේ අපිට කෝල් එක ආවා දැන් එන්න කියලා. ඉතින් සහල්ලා ගෙදර අයට සමු දීලා අපි එන්න පිටත් වුණා. ඉතින් දැන් අපිට මේ හම්බ වෙන්නේ ගැටබරුව රජමහා විහාරය. මේ පන්සල හරිම ලස්සනයි. ඔයගොල්ලන් ගිහින් නැත්තම් මං යන්නේ කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. රජ්ජු බණ්ඩාර දෙවියන්ගේ අඩවිය කියලා තමයි ගොඩක් අය මේ පන්සලට කියන්නේ. ඉතින් අපි මෙතනින් ටිකක් අතර කරලා මෙතන වැඳලා පඳුරු දාලා තමයි ආයෙත් ගමන යන්න පිටත් උනේ. පුරවන මේ බෑග් එකේ පොකට් එක ගියනකො එල්ල ගන්න බෑ. පුරවන මැජික් යන්නේ. මෙතන මේ බෑග් ප්‍රශ්න ටික විසඳගෙන අපි ආයෙ යන්න පිටත් වුණා. මොනවා හරි කෑවද කොහෙද මෙතන නතර කරලා කට්ටියම එකට යන නිසා බයික් වලත් යන නිසා කට්ටිය බෑග් එහෙම බෙදා ගන්නවා. මොකද අර හෙසඳු නිදා ගන්නවා. ඒ වගේ දේවල් හින්දා මේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ ලස්සන පාරවල් කඳු ඕ වගේ දේවල් තමයි. යන අතර මග ෆොටෝස් ගත්තා වීඩියෝ කරා ඕවා තමයි අපි කරන්නේ ට්‍රිප් එකක් යනකොට. ඒ අමතරව පුළුවන් හැම තැනදීම අපි කනවා. ඔයගොල්ලන්ට මේ ඉස්සරහෙන් පේන කහපාට බෝඩ් එකක් තියෙන්නේ. ඒ පාර දිගේ උඩට යනකොට තමයි අද අපේ නවාතැන්පල තියෙන්නේ. එතන ඔයගොල්ලන්ට කියන්න හරිම ලස්සන තැන.
මේ නිවාඩු නිකේතනය ගැන කියනවා නම් මේක ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයිති බංගලෝ එකක්. මේක බුක් කරන්න පුළුවන් රජයේ සේවය කරන නිලධාරියෙක්ට එහෙමත් නැත්නම් අර්ධ රාජ්‍ය නිලධාරියෙක්ට විතරයි. මාසයක් ඇතුළත වගේ තමයි මං හිතන්නේ බුක් කරන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හරි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් හරි තමයි මේකේ ෆෝම් එක ෆිල් කරලා දීලා මොකක් හරි වෙන වැඩපිළිවෙලක් තියෙනවා. මං හරියට මේ ගැන දන්නේ නැහැ. මේ අපේ ඔක්කොම කරේ චරිත්. එතකොට චරිත් අපිට කාමර දෙකක් බුක් කරලා තිබ්බා. එකක ඇඳවල් 7ක්ද කොහෙද තිබුණා මට මතක විදිහට. ඉතින් මේ බංගලෝ එක ගැන විතරක් නෙමෙයි ලංකාවේ හැමතැනම ගොඩක් නගරවල තියෙනවා මං හිතන්නේ මේ නිවාඩු නිකේතන. ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕනේ නම් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ගියොත් ඔයගලන්ට මේ හැම විස්තරයක්ම දැනගන්න පුළුවන් ගණන් ඒ හැම දෙයක් ගැනම. ඉතින් කට්ටිය ඔක්කොම ඊට පස්සේ රෙස්ට් කරලා එහෙම නාන්න යන්න ඕනි කියලා නාන්න යන්න පිටත් වුණා. ඒ යන පාරත් හරිම ලස්සනයි. මෙතන එනකොට අපිට පාර එක තැනකදී හොයාගන්න බැරි වෙලා අංකල් කෙනෙක් හම්බ වෙලා කිව්වා උඩහට වහිනවා. වතුර වැඩි වෙන්න පුළුවන් සමහර විට ඒ නිසා පරිස්සමෙන් නාන්න කියලා. අපි මේ පැත්තේ අය නෙමෙයි. ඒ වගේම අපි ඉන්නේ නොදන්න පළාතකත් හින්දා තව පොඩි කෙනෙකුත් අපිත් එක්ක හිටියේ හින්දා අවදානමක් ගන්න ඕනේ නැති නිසා අපි නෑවේ නැහැ. ඉතින් කටියත් එක්ක කතා කර කර ඔය ෆොටෝස් ගත්තා වීඩියෝස් ගත්තා ඕව කර කර ඉඳලා ආවා. එතන ඉඳලා අපි එන පාරේ පොඩි කඩයක් තිබුණා. කෑම නම් හරිම රසයි. එවෙලේ උණු උණුවෙන් හදලා තිබ්බේ. ඊට පස්සේ අපි කට්ටියම එතනිනුත් කාලා තේ බීලා ආයි බංගලෝ එකට ආවා. අපි කාලේ හැම එනකොට හොඳටම වැස්සට අහු වුණා. ඒ වුණාට මෙතෙන්ට ආවට පස්සේ මාර ලස්සනයි මීදුමෙන් වැහිලා තිබුණේ අපි එන වෙලාවේ. ඒවා වීඩියෝස් වලට ගන්න බෑ. හේසන්දුගේ සින්දු ඊට පස්සේ රෑ අපි කතා කර ඉඳලා මොනෝපොලි කියලා කාඩ් සෙල්ලමක් තියෙනවා අපි ඒක සෙල්ලම් කරලා එහෙම නිදාගත්තා රෑ වෙලා. ඉතින් මේ තියෙන්නේ පහුවෙනිදා උදේ. අපි උදේම හිටියේ ගොංගල කන්ද නගින්න යනවායි කියලා. හැබැයි උදේ ඉඳන් වැස්ස එළියට බහින්නවත් බෑ. තව අර පොඩි කෙනෙකුත් හිටියානේ. ඒ නිසා යාටත් අමාරුයිනේ වැස්සේ බයික් වල යන්න. ඒක නිසා වැස්ස පායනකම් පොඩ්ඩක් කතා කර ඉඳලා බෑග් එහෙම ලෑස්ති කරලා අපි ආයෙ එනකොට මේවා බාර දෙන්නත් ඕන නිසා බෑග් අරන් යන්නේ නැති නිසා අපි ඔක්කොම බෑග් පැක් කරලා හැම තියලා සැරිසරේ වැස්සක් තිබ්බ නිසා හෙසඳුගේ ෆැමිලි එක නම් ආවේ නැහැ. අපි තුන්ගොල්ලෝ තමයි ගියේ. බයික් එකේ ටිකක් දුරක් යන්න ඕනේ ගොංගල කන්දට යනකන්. ඒ පාරේ තමයි මේ යන්නේ.
කාපොට් පාර පල්ලෙහා පාරද? කාපොට් පාර. කොහෙද දාන්නේ කියලා පල්ලෙට දාන්න. කාපට් පාර තමයි. කාපොට්. බලන්නකෝ. එයා අමතකුණානේ. ඒකනේ බලන්නකෝ. ඉතින් අපිට යන්න නෝනා. බුදුමාට අමතකට තුනානේ. ඒ ඩිංගල ඉබඩට මේ පාරේ බයික් එකෙන් යන්න විදිහක් නැහැ. මේ ටෙලානි මං හිතන්නේ බැන පයින් යන ගමන්. ඔන්න දැන් ඉඳන් තමයි හයික් එක පටන් ගන්නෙ. මෙච්චර වෙලා අපි බයික් එකේ ආවේ. බයික් එක අර එක තැනකින් නතර කරලා ඊට පස්සේ එතන නම ලියලා ID නම්බර් එක ලියන්න ඕනේ. ඊට පස්සේ එතන ඉඳන් අපි පයින් යන්න තියෙන්නේ. දැන් මේ පාර දිගේ තාම නම් ওই ප්‍රධාන පාරක් වගේ එකක් හම්බ වෙන්නේ. තාම කැලාව හම්බුනේ නැහැ. මේ පාර දිගේ අපි පයින් යන ගමන් තමයි මේ කතා කර ගොංගල කන්ද නගින්නයි යන්නේ. ඔව්. මේ පේනවනේ පටන් ගත්ත වෙලේ ඉඳන් කට්ටියට අමාරුයි.
යටට දෙන්නද තේරෙන්නේ? ඔයකට බහිර ප්ලේස් එකක් නැහැ. මේ හරි අපි ඇත්තටම ෆොටෝ ගන්නවත් නැවැත්තුවේ නැහැ. ගමන ඒ තරම් වේගෙන් ගියා. මොකද හැම තැනම කූඩැල්ලෝ පොඩ්ඩක් නැවතිච්ච ගමන් එල්ලෙනවා. ඒ වුණාට මාර ලස්සන තැනක්.
එච්චටම පළවෙනි කොටසින් නවත්තුවා. මොකද තව අපිට යන්න ගමනක් තියෙන නිසා ඊළඟ තැනට ගියේ නැහැ. මෙතනින් නවත්තලා අපි ආයෙත් ආවා. ඉතින් මේ අපේ තව දවසක් මීදුමක් ඇතුලේ ගෙවුන දවසක්. හොඳ යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යනවයි කියන්නේ ඒක වෙනස් අත්දැකීමක්. මේ ගමන පුරාවටම හරිම ලස්සනයි. හිත රිදීම ඇති උනේ නැති තරම්. ඉතින් මේ දෙනියායේ ට්‍රිප් එක අපේ තවත් ලස්සන මතකයක්. එහෙනම් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.